90 දශකයේ සිට 2010 දක්වා වූ කාලය ක්‍රිකට් ඉතිහාසයේ දඟපන්දුවේ ස්වර්ණමය යුගය විදියට හඳුන්වන්න පුළුවන්. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දඟපන්දු යවන්නන් දහස් ගණනක් බිහි වෙලා තිබුණත් සර්වකාලීන හොඳම පන්දු යවන්නා කවුද කියන ප්‍රශ්නයට තියෙන පිළිතුර නතර වෙන්නේ නම් දෙකකින්. ඒ නම් දෙක ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් සහ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්. එක් පැත්තකින් ඕස්ට්‍රේලියාවේ ෂෝමන් හෙවත් රන්වන් හිසකෙස් ඇති පිතිකරුවන් මානසිකව බිඳ දැමූ ෂේන් වෝන් සිටිනවා. අනෙක් පැත්තෙන් දූපත් රාජ්‍යයකින් ඇවිත් විද්‍යාවේ සීමාවන් අභියෝගයට ලක් කළ ශ්‍රී ලංකාවේ මායාකරු හෙවත් මුත්තයියා මුරලිදරන් සිටිනවා. මේ දෙදෙනා ක්‍රීඩා කළ යුගය ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් විදිහටයි සැලකෙන්නේ. එක් පැත්තකින් ඕස්ට්‍රේලියානු ආක්‍රමණශීලී බව සහ අනෙක් පැත්තෙන් ශ්‍රී ලාංකීය ඉවසීම සහ විස්මිත හැකියාව අපිට දකින්න පුළුවන්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ පිටත් පන්දුවත් අතර සටනක් පමණක් නෙවෙයි. එය බුද්ධියත් උපායත් අතර කෙරෙන මහා සටනක්. මේ වීඩියෝෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙදෙනාගේ සැබෑ රජු කවුද කියන එක විද්‍යාත්මකව සහ සංඛ්‍යාත්මකව විමසා බැලීමටයි. 90 දශකයේ මුල් භාගය වන විට ලෙග් ස්පින් පන්දු යැවීම පළතුනේ අභාවයට යමින් පැවති කලාවක් විදියට කියලා කියන්න පුළුවන්. නමුත් 1993 අවුරුද්දේදී ෂේන් වෝන් නම් තරුණයා එක් පන්දුවකින් මුළු ලෝකයම මවිත කළා. 1993 අලුබඳන තරඟාවලියේදී මයික් ගැටින් වදවා ගැනීම සඳහා වෝන් නැවූ පන්දුව අදටත් සියවසේ හොඳම පන්දුව ලෙස සැලකෙනවා. ඒ පන්දුව ලෙග් ස්ටම්ප් එකෙන් පිටතට වැටි අංශක 90කට ආසන්න ප්‍රමාණයකින් කැරකී ඔෆ් ස්ටම්ප් එකේ වැදුණා. වෝන් පන්දු යැවීමට කලින් පන්දුව අතින් කරකවන ආකාරය සහ පිටිකරුවා දෙස බලන බැල්මෙන් පිටිකරුවන් පරාජය කළා. ඒක මනෝවිද්‍යාත්මක ක්‍රීඩා ශෛලියක්. ෂේන් වෝන් තමන්ගේ ප්‍රථම ටෙස්ට් තරඟයේ ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන විට ඔහුට ලකුණු 150කට වඩා ලබා දී දවා ගන්න හැකි වුණේ එක් කඩුල්ලක් පමණයි. ඒ රවි ශාස්ත්‍රීගේ කඩුල්ල. එවකට විචාරකින් පැවසුවේ වෝන් යනු තවත් එක් සාමාන්‍ය පන්දු යවන්නෙකු පමණක් බවයි. නමුත් 1993 අවුරුද්දේදී ඔහු යවූ ඒ සියවසේ පන්දුව බෝල් ඔෆ් ද සෙන්චරි ඔහුගේ ඉරණම වෙනස් කළා. මුරලිදරන්ගේ ගමන ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඔහුට මුහුණ දීමට සිදු වුණේ ප්‍රතිවාදී පිටිකරුවන්ට පමණක් නොවේ. ඔහුට විනිසුරුවන් සහ තාක්ෂණය සමග සටන් කිරීමටත් සිදු වුණා. මුරලිදරන් කියන්නේ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අසම සම චරිතයක්. ඔහුගේ මැණික් කටුවේ පිහිටීම නිසා ඔහුට පන්දුව වෙනත් ඕනෑම පන්දු යවන්නෙකුට වඩා වේගයෙන් දැඟ කැවීමේ හැකියාව තිබුණා. සාමාන්‍යයෙන් ඕෆ් ස්පින් පන්දු යවන්නෙකුගේ පන්දුව පිටිකරුවා වෙතට පැමිණියත් මුරලිගේ දූස්ත්‍රා පන්දුව පිටිකරුවන්ගෙන් ඉවතට ගමන් කළා. මේ පන්දුව පිටිකරුවන්ට හඳුනා ගැනීමට අතිශය දුෂ්කර වුණා. තමන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ අවසන් ඉනිමේ අවසන් පන්දුවෙන් 800 වැනි කඩුල දවා ගැනීම ඔහු සතු නොපසුබට උත්සාහයට හොඳම උදාහරණයක්. අපි දැන් වෝන් හා මුරලිගේ සංඛ්‍යා ලේඛන විමසා බලමු. මුරලිදරන් සංඛ්‍යා ලේඛන අතින් ඉදිරියෙන් සිටින බව ඉතාම පැහැදිලියි. ඔහු වෝන්ට වඩා තරඟ 12ක් අඩුවෙන් ක්‍රීඩා කර කඩලු 92ක් වැඩියෙන් දවාගෙන තිබෙනවා. මුරලිගේ සාමාන්‍ය 22.7ක් වීමෙන් අදහස් වන්නේ ඔහු වෝන්ට වඩා සෑම කඩුල්ලක් සඳහාම ලකුණු 3ක් අඩුවෙන් ලබා දී ඇති බවයි. මුරලිදරන් ඔහුගේ සමස්ත ටෙස්ට් දිවියේ පන්දු 44,039ක් යවා තිබෙනවා. මෙය ඕනෑම පන්දු යවන්නට වූ වැඩිම පන්දු සංඛ්‍යාවයි. ටෙස්ට් ඉතිහාසයේ වැඩිම 6-15 සංඛ්‍යාවක් ලබා දුන් පන්දු යවන්නන් වන්නේත් වෝන් සහ මුරලිදරන්. පර්යේෂක රොස් ස්මිත් අනුව දෙදෙනාම 6-15 140ත් 150ත් අතර ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.
වෝන් පන්දුව වූ ඕස්ට්‍රේලියා එංගලන්ත පිටි දඟ පන්දුවවන්නන්ට ඒ තරම් හිතකර වූ ඒවන් නොවේ. මුරලිදරන් ලබාගත් කඩලු 800න් 493ක්ම ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේදී. වෝන් ඉන්දියාවේදී කඩලු ලබාගත් සාමාන්‍ය 43.11ක් වන අතර මුරලිදරන් ඕස්ට්‍රේලියාවේදී පන්දු යැවීමේදී ඔහුගේ සාමාන්‍ය 75ක් දක්වා ඉහළ ගොස් තිබුණා. අපි දැන් වෝන් හා මුරලිගේ අනෙක් දස්කම් ගැන විමසා බලමු. දැන් අපි තත්ත්ව විශ්ලේෂණයෙන් පස්සේ තවත් රසවත් කරුණු ඉදිරිපත් කරන්න යන්නේ. ෂේන් වෝන් කියන්නේ විද්‍යාත්මකව පිටිකරුවන් දඩයම් කරන්නේ. ඔහු පිටිකරුවාට සිතන්නට සැලසුවේ තමා ඊළඟට යවන්නේ ඔහුගේ මැජික් පන්දුව බවයි. ඔහු පිටියේ සිටින විට පිටිකරුවාට දැනුනේ මුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායමම තමා වටා වට වී සිටින බවක්. මුරලිදරන්ගේ මනෝවිද්‍යාව උනේ ඔහුගේ දෑස් සහ ඔහුගේ සිනහව. ඔහු පන්දු යැවීමට එන විට ඔහුගේ දෑස් විශාල කර බලන ආකාරය පිටිකරුවා තැති ගැන්වීමට ලක් කිරීමට තරම් ප්‍රමාණවත්. ෂේන් වෝන් ක්‍රීඩා කළේ එවකට ලොව අංක 1 කණ්ඩායම ඕස්ට්‍රේලියාව වෙනුවෙන්. ඔහුට අනෙක් පසෙන් ග්ලෙන් මැක්ග්‍රාත්, ජේසන් ගිලෙස්පි වගේ දැවැන්තයින් පීඩනයක් නිර්මාණය කර දුන්නා. නමුත් මුරලිදරන් බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ප්‍රධාන අවිය විදියට තමයි කටයුතු කළේ. සමහර විචාරකයන් කියන්නේ වෝන් වඩා දුෂ්කර තත්ත්වයන් යටතේ පන්දු යැවූ බවයි. බ්‍රයන් ලාරා කියන්නේ තමන් මුරලිදරන් ඉදිරියේ අන්දමන්ද වුණත් වෝන් වඩා දක්ෂ පන්දු යවන්නා ලෙස සැලකෙන බවයි. ඊට හේතුව වෝන් සතු වූ ඉමහත් මානසික ශක්තිය සහ ඕනෑම මොහොතක මැජික් පන්දුවක් යැවීමේ හැකියාවයි. මුරලිදරන් වරක් ප්‍රකාශ කළේ වෝන් තමාමෙන් වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළේ නම් තමාට වඩා වැඩි කඩලු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව තිබූ බවයි. අපි දැන් බලමු මේ පන්දු යවන්නන් දෙදෙනාගේ විශේෂ පන්දු මොනවද කියලා. වෝන් පන්දුවේ පාලනය මත පදනම් වූ අතර මුරලිදරන් විවිධත්වය මත පදනම් වුණා. වෝන්ගේ ප්‍රධාන පන්දුව ලෙග් බ්‍රේක් පන්දුව. මේ පන්දුව විශාල ලෙස දඟ කැවීමට ඔහුට හැකියාව තිබුණා. ෆ්ලිපර් වෝන්ගේ රහසිගතම ආයුධය තමයි මේ පන්දුව. මෙය ගුවනේදී වේගෙන් පැමිණ බිම වැදී දඟ කැවීලිස්ලා යන පන්දුවක්. බොහෝ පිටිකරුවන් මෙය හඳුනා ගැනීමට නොහැකිව LBW ක්‍රමයට දැවී ගියා. ස්ලයිඩර් කියන්නේ පිටිකරුවා පන්දුව කැරකේ කියා සිතන විට කෙලින්ම යන පන්දුවට. ඔහු ගූග්ලි පන්දුව භාවිත කළේ ඉතා කලාතුරකින්. ඕෆ් බ්‍රේක් කියන්නේ මුත්තයියා මුරලිදරන්ගේ මූලික පන්දුව. මැණික් කටුහේ ඇති නම්‍යශීලී බව නිසා මේ ඉතා වේගයෙන් දඟ කැවෙනවා. දූස්රා ඕෆ් ස්පින් ඉරියව්වෙම යවන පන්දුව ඉවතට හැරවීමක් තමයි සිදුවෙන්නේ. මෙය මුරලිගේ ප්‍රධාන තුරුම්පුව. මුරලි දූස්රා පන්දුව ඉගෙන ගත්තේ පාකිස්තානයේ සක්ලින් මුෂ්තාක්කින් වුණත් ඔහු ඒ ක්‍රියාත්මක කළ ආකාරය සුවිශේෂී වුණා. ඒ වගේම පොප් ස්පිනර් කියන්නේ මුරලි යවූ බිම වැදී එකවරම ඉහළට එසවෙන පන්දුව. ෂේන් වෝන් කියන්නේ ටෙස්ට් ශතකයක් නොමැතිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිටිකරුවා. ඔහු රැස් කළ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලකුණු 3154ක්. ඔහු නවසීලන්තයට එරෙහිව ලකුණු 99කට දැවී ගියේ ඉතා අවාසනාවන්ත ආකාරයට. එම පන්දුව ඇත්තටම නෝ බෝල් එකක් වුණත් මිනිසුරු එය හඳුනාගත්තේ නැහැ. මුරලිදරන් ටෙස්ට් තරඟවල 56 වතාවක් නොදවී ක්‍රීඩා කර තියෙනවා. වෝන් නොදවී ක්‍රීඩා කර තියෙන්නේ 17 වතාවක් පමණයි. මේ දෙදෙනාම විවිධ අභියෝග සහ මතභේද මැද ක්‍රීඩා කළ දෙදෙනෙක්. ෂේන් වෝන් 2003 ලෝක කුසලයන්ට පෙර තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනාව මත වසරක තහනමකට ලක් වුණා. මේ ඔහුගේ දිවියේ විශාලම කළු පැල්ලමයි. 1995 අවුරුද්දේදී ඕස්ට්‍රේලියාවේදී ඩැරල් හෙයාර් විසින් මුරලිදරන් පන්දුව දමා ගසන බවට නම් කිරීම ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්ත විරෝධතාවයක් ඇති කළා. නමුත් අර්ජුන රණතුංග තමන්ගේ කණ්ඩායම සමග පිටියෙන් ඉවතට ගොස් මුරලි වෙනුවෙන් පෙනී සිටියා. මුරලිදරන්ගේ අත උපතින්ම අංශක කිහිපයක් නැමී පැවතුනේ. බොහෝ දෙනා ඔහු පන්දුව දමා ගසනවා කියා චෝදනා කළත් ICC පරීක්ෂණ මගින් ඔහුගේ ඉරියව්ව නීත්‍යානුකූල බවත් එය ඔහුගේ ශරීරයේ පිහිටීම බවත් ඔප්පු වුණා. මුරලිදරන්ගේ අත අංශක 15ක් ස්වාභාවිකවම නැමී තිබෙන්නේ. ඔහු වරක් පන්දු යැවීමේදී තමා අතේ ප්ලාස්ටර් එකක් දමාගෙන පන්දුව ඔප්පු කළේ තමා අත නවන්නේ නැති බවයි. මේ දෙනා පිටියේ ප්‍රතිවාදීන් වුණත් හොඳ මිතුරන්ද වුණා. 2004 සුනාමි විවසනයෙන් පස්සේ ශ්‍රී ලංකාවට පැමිණි ෂේන් වෝන් මුරලිදරන් සමග එක්ව විපතටපත් ජනතාවට නිවාස තැනීමට උදව් කළා. මෙම මිත්‍රත්වය ගෞරවයක් ලෙස වගේම ඔවුන්ගේ දක්ෂතා නිසා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟාවලිය වෝන් මුරලිදරන් කුසලානය ලෙස නම් කර තිබෙනවා. කවුද හොඳම?
මේ සැමදා පවතින විවාදයක්. ඔයා සංඛ්‍යා ලේඛන සහ ලකුණු දඩේම අගය කරන්නේ නම් මුරලීධරන් අංක 1 වෙනවා. ඒ වගේම ඔයා පන්දු යැවීමේ විලාසය, මානසික ආධිපත්‍ය සහ රංගනශීලී බව අගය කරන්නේ නම් ෂේන් වොන් අංක 1 වෙනවා. කොහොම වුණත් ඔවුන් දෙදෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික රජවරුන් ලෙස නම් කරන්න පුළුවන්. ෂේන් වොන් ක්‍රිකට් කලාවට අලුත් ආලෝකයක් එක් කළ රොක් ස්ටාර් කෙනෙක්. මුත්තය මුරලීධරන් සංඛ්‍යා ලේඛන සහ ස්ථාවරත්වය අලෝ කිසිදා බිහි නොවන විස්මිත නැචිකරුවෙක්. ඔයාගේ අදහස් මොකක්ද? ඒ ගැන අපිට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට ජය!